ආයුබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මං ඔයාලට තවත් ලස්සන වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. අද මං ඔයාලත් එක්ක එකතු වෙලා ලුණු පහනක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලුණු පහනක් දල්වන එකෙන් නිවසක ධන ආකර්ෂණයක් සිද්ධ වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිත් ලුණු පහනක් හදලා ගෙදරක පත්තු කරමු. මේකට අපිට අවශ්‍ය වෙන්නේ වීදුරුවක් පිරිසිදු කරලා අරගන්න ඕනේ. මේ වීදුරුවට අපි මෙන්න මේ විදිහට ලුණු එකතු කරගන්න ඕනේ. වීදුරුව පිරෙන්නම ලුණු දාගන්න එපා. මොකද අපිට පොල් තෙල් දාගන්න ඉඩ තියෙන්න ඕනේනේ. ඉතින් මේ වගේ මේ වීදුරුවේ සාමාන්‍ය පොල් තෙල් දාන්න ඉඩක් ඉතුරු වෙන විදිහට ලුණු පුරව ගත්තට පස්සේ අපි මේ වීදුරුව වටේට කාසි කීපයක් එකතු කරගන්න ඕනේ. බලන්නකෝ මම මේ කාසි එකතු කරගන්නේ කොහොමද කියලා. මේ කාසි මම මේ තියෙන විදිහටම අනිවාර්යෙන් තියන්න ඕනි කියලා නීතියක් නැහැ. මම මේ විදිහට කාසි තියාගන්නේ එතකොට පුංචි අලංකාරයකුත් මේ වීදුරුවට එන නිසා. මොකද අපි කරන ඕනම වැඩක් ලස්සනට පිළිවෙලට අලංකාරව කරන එකෙන් අපේ මනසට බොහොම සැහැල්ලුවක් ලැබෙන නිසා. ඉතින් මේ වගේ කාසි කීපයක් වීදුරුව වටේ තියාගත්තට පස්සේ ඉඩ තියෙන තැන් වලින් අපි කුරුඳු කෑලි කීපෙකුත් තියාගන්න ඕනේ. ඊට පස්සේ තවත් ඉඩ තියෙන තැන් වලින් කරාබුණටි කීපෙකුත් තියාගන්න ඕනේ. මේ පේනව නේද මං කරන විදිය? මෙන්න මේ විදියට කරලා බලන්න. මෙන්න මේ වගේ ලුණු පහනක් හදලා ගෙදර දල්වන එකෙන් ධන ආකර්ෂණයක් සිද්ධ වෙනවා වගේම නිවසක තියෙන අයහපත් දේවල් අයහපත් බලවේගයන් මේ ලුණු පහනට උරා ගන්නවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ගැන හිතේ විශ්වාසකින් තමයි අපි කරන්න ඕනේ. මේ පිළිබඳ විශ්වාසයක් නැත්තම් මේ දේවල් කරන එකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපි හැම වෙලාවෙම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන ගමන් අපිට පුළුවන් විදිහට අපේ දියුණුව වෙනුවෙන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. අපි ලුණු පහනක් පත්තු කරලා කිසිම දෙයක් කරන්නේ නැතුව ගෙදරට වෙලා හිටියා කියලා අපේ ධන ආකර්ෂණය සිද්ධ වීමක් අපේ ධනය රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඒ කරන වැඩවලට මේ අපි පත්තු කරන ලුණු පහනෙන් අපිට ආශිර්වාදයක් ශක්තියක් ලැබෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ ලුණු පහන වටේට මෙන්න මේ විදිහට හෙන්දිරික්ක මල් ටිකකුත් තියාගන්නවා. මොකද හෙන්දිරික්ක මල් වලින් හරි ලස්සන හරිම සිව්මැලි අපේ හිත බොහෝමත්ම නිවිලා යන සුවඳක් එනවනේ. ඉතින් ඔයාලගේ හෙන්දිරික්ක මල් නැත්තම් ඒ ගැන හිතලා වද වෙන්න එපා. ඔයාලට තියෙන මොකක් හරි මලක් තියලා මේක ලස්සන කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පොල් තෙල් දාගෙන ඒ පොල් තෙල් දාගත්ත ලුණු ටික උඩින් අපිට පත්තු කරගන්න පහසු වෙන්න ගිනි කූරක්ම තමයි රඳවගන්නේ. ඉතින් මේ විදිහට හදාගත්ත ලුණු පහන මං ඊට පස්සේ පත්තු කරනවා. බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි මගේ ලුණු පහන පත්තු කළාට පස්සේ ලස්සනට තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට ලුණු පහනක් හදලා පත්තු කරලා විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන ගමන් දවසේ වැඩ ආරම්භ කරන්න. ඉතින් ඔයාලගේ මේ අත්දැකීම මාත් එක්ක බෙදා ගන්න මගේ channel එක subscribe කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක්.